ප්‍රමුවන්තය එක්තරා රාජධානියක වයසට යමින් සිටි රජ කෙනෙක් සිටියා. මේ රජතුමා කල්පනා කරනවා ඔහුට පුත්කුමරෙක් හෝ දූකුමාරිකාවක් නැති නිසා ඔහුගෙන් පසුව මේ රාජධානිය පාලනය කරන්නට යන්නේ කවුරුන්ද කියන එක ගැන. ඔහුට අවැසි වුණේ අවංක චරිතවත් නිර්භීත විශ්වාසනීය පුද්ගලයෙක් ඔහුගෙන් පසුව ඔහුගේ රාජධානිය පාලනය කරනවට. මේ සඳහා මේ රජතුමා එක්තරා උපායක් භාවිතා කළා. එතුමාගේ පණිවිඩකරුවන් දේශය පුරා යවලා රාජධානියේ සිටපු සියලුම තරුණයන්ට එක්තරා දවසක රජමාලිගාව අසලට රැස් වෙන්න කිව්වා. ඒ දවස උදා වුණා. තරුණයන් රැස් වුණා. රජතුමා ඔවුන් වෙතට පැමිණ හැම කෙනෙකුටම එක බැගින් යම් යම් වර්ගවල බීජ ලබා දුන්නා. ඉන් අනතුරු රජතුමා කිව්වා මා විසින් නැවත නියම කරන දවසේදී මේ බීජයෙන් හටගන්න පැලය රැගෙන ඔබ එන්නට ඕන. ඔබ මේ බීජය රැගෙන ගොස් එය පෝච්චියක හිටවා මා නියම කරන දවසේ එය නැවත රැගෙන එන්නට ඕන. ඉතින් හැම කෙනෙක්ම වාගේ රජතුමාගේ අනට කීකරුව ඔවුන්ගේ නිවස්වලට ගොස් හොඳම පස් වර්ගය යොදලා ඒ බීජය පැල කරලා ඊට අවශ්‍ය කරන වතුර ඊට අවශ්‍ය කරන සූර්යාලෝකය පොහොර මේ ආදිය ලබා දුන්නා. නමුත් එක තරුණයෙකුට ලැබුණු මේ බීජය ඔහු කොච්චර හොඳ පසක සිටෙව්වත් ඊට වතුර අවරශ්මිය සාත්තුව ලබා දුන්නත් එක වැඩුණේ නැහැ. ඉතින් ඔහුට නොයෙකුත් සිතුවිලි පහළ වුණා. මම රජතුමා ඉදිරියට ගිහිල්ලා මූණ දෙන්නේ කොහොමද? ඔහු කල්පනා කළා සමහර විට වෙනත් බීජයක් අරගෙන සිටවලා ගිහිල්ලා රජතුමාට නියමිත දවසේදී බාර දෙන්න. නමුත් ඔහු තීරණය කළා නැහැ මට දුන්න බීජය මම විශ්වාසවන්තව පැල කළා. නමුත් ඒකට අවශ්‍ය කරන සාත්තුව ලබා දුන්නත් ඒකෙන් ගහක් කාපු නැති එකට මට කරන්න දෙයක් නැහැ. දවස පැමිණියා. රජතුමා සියලු දෙනාටම ඔවුන්ගේ පැල රැගෙන රජවාසල ඉදිරියට එන්න කිව්වා. හැම කෙනෙකුගේම පැලය නිරීක්ෂණය කරපු රජතුමා සතුටු වුණා. නමුත් ඔහු මේ හිස් පෝච්චියක් තිබිච්ච තරුණයා ළඟට ආවම තරුණයා බිය වෙනවා. ඔහු අහනවා කෝ ඔබගේ පෝච්චියේ කිසි පැලයක් නැණි. ඔහු කියනවා රජතුමනි ඔබ දුන්න බීජය මම විශ්වාසවන්තව සිටෙව්වා. ඒකට අවශ්‍ය කරන සාත්තුව මම ලබා දුන්නා. නමුත් ඒකෙන් පැලයක් හටගත්තේ නැහැ. ප්‍රේමවන්තේ රජතුමා ප්‍රකාශනයක් කරනවා මොහු තමයි මගෙන් පසුව මේ රට පාලනය කරන්න සුදුසුම කෙනා. මොකද රජතුමා දැනගෙන සිටියා ඔහු දුන්න බීජ අතරේ එක බීජයක් කොහෙත්ම නැවත පැල නොවන බීජයක්. නමුත් මේ පුද්ගලයා රජතුමාගේ උපදෙස් පිළිපැද්දා. කැපවීමෙන් ඔහු කළ යුතු කොටස කළා. ඔහු අවංක වුණා. ඔහු විශ්වාසවන්ත වුණා. ඔහු නිර්භීත වුණා. ප්‍රේමවන්ත මිත්‍රවරුනි, ශුද්ධ බයිබලයේ අපිට මෙසේ කියනවා. හිතෝපදේශ 12 වෙනි පරිච්ඡේද 22 වෙනි පදේ බොරුකාරතොල් ස්වාමින් වහන්සේට පිළිකුලක්ය. එහෙත් සැබෑ ලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නය. ඒ වගේම උන්වහන්සේ යොෂුවට කියනවා ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න. තුන් වතාවක් එතුමා යොෂුවට ඒ දේ කියනවා.
ප්‍රේමවන්තය අපට මේකෙන් ඉගෙන ගන්නට යමක් තිබෙනවා. අපි විශ්වාසවන්ත වෙන්නට අවශ්‍යයි. අවංක වෙන්නට අවශ්‍යයි. ශක්තිමත්ව ධෛර්යමත්ව අපි සිටින්නට අවශ්‍යයි. ඒ නිසා මේ සිතුවිල්ල ඔබගේ ජීවිතයේ ඇතිතුරා ඔබ පවත්වන්නට කටයුතු කෙරුවොත් ඔබට නියත වශයෙන්ම චරිතවත් ඒ වගේම දෙවියන් වහන්සේගේ ආශිර්වාද උරුම වන ජීවිතයක් ඔබට ජීවත් වෙන්න පුළුවන්. ඔබ සැමටම ආශිර්වාද දවසක් ප්‍රාර්ථනා කරනවා.